හායි යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලට අරන් ඉන්නේ Battle Through the Heaven Season 5 කතා මාලාවේ 196 වෙනි කතාංගය. කලින් එපිසෝඩ් එකේ යාළුවන්ට මතක ඇතිනේ ශ්‍රී වංශය අතුරුදහන් වීමත් එක්කම ඒකට බාවන ලී වංශය, යාව වංශය වගේම යාන් වංශය කියන වංශ තුන එකතු වෙලා සන්තානයක් පිහිටව ගත්තා. මේ නිසා ගූ වංශයේ ඉන්නේ ටිකක් අවුලෙන්. මොකද අනිත් වංශ සැක කරන්නේ මේක පිටිපස්සේ ගූ වංශය හරි හුන් වංශය හරි ඉන්නවා කියලා. ගූ ක්ලෑන් එක හුන් ක්ලෑන් එකට සමාන කිරීම නිසා ගූ යුවානුත් ඉන්නේ එච්චර සතුටකින් නෙවෙයි. ඒත් එක්කම හුන් වංශයේ තරු 6කඩු ෂෙන් කෙනෙක් වුණ හුන් චෙන්මෝ සෝල් හෝල් මාස්ටර්ව හම්බ වෙලා ස්කයි මැන්ෂන් එලයන්ස් එකට විරුද්ධව කරන යුද්ධයට සහාය දෙන්න හුන් චෙන්මෝ හුන් මේෂන්ට පුරුදු වෙනවා. මේ නිසා ස්කයි මැන්ෂන් එලයන්ස් එක ලොකු අර්බුදයක තමයි ඉන්නේ. මේ අතරේ භූත ගිනිදැල් අවකාශය ඇතුළේ ඉන්න ෂෝයන් පියුරිෆයින් ඩීමෝනික් ලෝටස් ෆ්ලේම් එක පිරුපහදු කරනවත් එක්කම එයාගේ ශක්තිය තරු 5 ඩූෂන්ටමට ළඟා වෙනවා. වගේම ඩීමෝනික් ෆ්ලේම් එක රිෆයින් කළාට පස්සේ හැදුණු ගිනි ආත්මයට ෂෝයන් ෂෝයි කියලා නමක් දෙනවා. මේත් එක්කම එයන්ට ෆ්ලේම් වල උපරිම බලය පාවිච්චි කරන්නත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් යාළුවනේ අවුරුදු 2කට පස්සේ එලයන්ස් එකට යන යන්ට මොන වගේ පිළිගැනීමක් ලැබෙවිද? අපි ඒක අද එපිසෝඩ් එකෙන් බලමු. එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපිට පේන්නේ ගිනිදැල් අවකාශයේ ඉඳන් එලයන්ස් එකට පිටත් වෙලා යන ෂෝයන් වගේම ෂුනව. ඒත් එක්කම අපිට ස්කයි මැන්ෂන් එලයන්ස් එකේ කණ්ඩායමක් යක්ෂ ගිනිදැල් ගල් එකතු කර ඉන්නවා පෙන්නනවා. ඒත් එක්කම මෙතනට ආපු සෝල් හෝල් සමාජිකයෙක් කියනවා ස්කයි මැන්ෂන් සන්දානයේ මෝඩයෝ. සෝල් හෝල් භූමියේ යක්ෂ ගිනිදැල් ගල් කැනීමට ඔබ එඩිතරද? උඹලට මැරෙන්න ඕන වෙලා වගේ. මෙහෙම කියපු මේ සෝල් හෝල් එකේ කෙනා අතට අරගත් අර යක්ෂ ගිනිදැල් පාෂාණය විනාශ කළා දාන ගමන් කියනවා අද උඹලගේ ඔලු ටිකයි යක්ෂ ගිනිදැල් ගලුයි දෙකම මෙතනම තියේවි. මේත් එක්කම මෙතන හිටපු කමාන්ඩර් ලියු කියනවා ඒවා හීනෙන් තමයි. අපි අද මැරුණත් උඹලා සමග සටන් කරලානේ මැරෙන්නේ. ලියුගේ මේ කතාව ඇහුණු අනිත් අයත් මේ වෙලාවේ සටන් කරන්න තමා තමන්ගේ ශක්තිය මුදා හරින්නේ. මේත් එක්කම අර සෝල් හෝල් එකේ පිරිස කමාන්ඩර් ලියුගේ කණ්ඩායමට පහර දෙන්න ගන්නවා. මේ පහර දරා ගන්න බැරි වුණ එලයන්ස් එකේ කණ්ඩායම ආරක්ෂිත ආවරණයක් හැදුවත් සෝල් බම්වැල් වැදිලා මේ ආවරණයත් විනාශ වෙලා යනවා. මේ වෙලාවේදී අර සෝල් හෝල් එකේ අය එලයන්ස් එකේ මිනිස්සු ගොඩක් පහර දීලා මල්ල දානවා. ඒත් එක්කම පහලට ආපු සෝල් හෝල් එකේ අර ප්‍රධානියා කියනවා මුන් ඔක්කොම මරන්න. ඔවුන්ගේ හිස් එල්ලලා ස්කයි මැන්ෂන් සන්දානයට යවන්න කියලා. මෙහෙම කියලා මේ සෝල් හෝල් එකේ කෙනා කමාන්ඩර් ලියුව මරන්න යවනවත් එක්කම මෙතනට ආපු කටහඬක් කියනවා ඔළුව එල්ලලා ස්කයි මැන්ෂන් සන්දානයට යවන්නද? මේ ටික කාලෙකට සෝල් හෝල් එක ගොඩ නිර්භීත වෙලා. මෙහෙම කියනවත් එක්කම අර සෝල් හෝල් එකේ කෙනාව පිච්චිලා අලු වෙලා යනවා. ඒත් එක්කම මෙතනට ආපු ෂෝයන් වගේම ෂුනව අපිට පෙන්නනවා. ඒත් එක්කම මේක දැකපු සෝල් හෝල් එකේ අනිත් අය මෙතනින් පැන ගන්න හැදුවත් යන් ඒ අයව නවත්තලා කියනවා සෝල් හෝල් එකේ ශක්තිය මේ තරම් දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද? අපේ මිනිස්සු මෙච්චර මැරුවටත් පස්සෙත් තවමත් ඔයාලා පැනලා යන්න හදනවද? මෙහෙම කියලා යන් එක අතක් හොල්ලනවත් එක්කම අර සෝල් හෝල් එකේ ඔක්කොම සමාජිකයෝ පුපුරලා විනාශ වෙලා යනවා. ඒත් එක්කම ඈත ඉඳන් මේක බලන් හිටපු කමාන්ඩර් ලියු කියනවා ඇත්තටම මේකනා කවුද? ඩූසොන් මට්ටමේ සෝල් සමාජිකයන් මෙච්චර අනුකම්පා පිරිහිතව මරන්න තරම් ශක්තියක්? මේ වෙලාවේ යන් තමන්ගේ පැත්තට එනවා කියලා දැකපු කමාන්ඩර් ලියු යන්ට ආචාර කළා කියනවා ජ්‍යෙෂ්ඨතුමාට ගොඩාක් ස්තුතියි අපිව බේරගත්තට. අපි ස්කයි මැන්ෂන් සන්දානයේ බාහිර සන්දානයේ 3 වන ඒකකය වන ෂුවන් ඒකකයයි. අපිට පැවරී තිබුණු රාජකාරිය තමයි යක්ෂ ගිනිදැල් පාෂාණ සන්දානයට ප්‍රවාහනය කිරීම. මම ඔබතුමාගේ ජීවිතාරක්ෂක උපකාරය කවදාවත් අමතක කරන්නේ නැහැ. මේ වෙලාවේ එතන හිටපු අනිත් අයත් යන්ට ස්තුති කරනවා. මේ වෙලාවේ බාහිර සන්දානය කියලා යන් ෂුනගේ දිහා බලන් පොඩි හිනාවක් දාලා කියනවා ස්කයි මැන්ෂන් එලයන්ස් එක මේ අවුරුදු 2කට ගොඩාක් දියුණු වෙලා වගේ කියලා. මේ වෙලාවේ යන් අර තුවාල වෙලා ඉන්න කට්ටියට පිල් වගේක් දෙනවා.
පස්සේ කමාන්ඩර් ලියු අර පිල් ටික තමන්ගේ කණ්ඩායමට දෙන ගමන් යන් දිහා බලාගෙන කියනවා අද්විතීය ශක්තිය, සුවිශේෂී ත්‍යාගශීලීත්වය මේ ජේෂ්ඨය ඇත්තටම කවුද? මේ වෙලාවේ මේක දැක්ක යෑන් අහනවා පෙති මදිද කියලා. ඒත් යන්ට ආචාර කරපු ලියු කියනවා නැහැ ජේෂ්ඨතුමනි. මේ ප්‍රමාණවත් පෙතිවලට ජේෂ්ඨතුමාට ස්තුතියි. අපේ සහෝදරයන්ගේ තුවාල තවදුරටත් දරුණු නැහැ. ඒත් එක්කම කමාන්ඩර් ලියු කියනවා මේ ළඟ සෝල් හෝල් ශාඛාවක් තියෙනවා. ඒක ආරක්ෂා කරන්නේ තරු එකේ ඩූෂෙන් කෙනෙක්. සෝල් සමාජිකයන් මිය ගිය නිසා අනිවාර්යෙන් මේක සෝල් හෝල් ශාඛාවට දැනිලා ඇති. ඒක නිසා අපි ඉක්මනින්ම පිටත් වෙන්න ඕනේ. මේක අහපු යෑන් කියනවා ඩූෂෙන් වන්තරු ඩූෂෙන්ද? ඔයා පාර දන්නව නේද? අපි වැතනට එක්කන්න යන්න කියලා. මේ වෙලාවේ ඒක අහලා කලබල වුණු කමාන්ඩර් ලියු කියනවා ඔයා මොකද්ද කරන්න යන්නේ කියලා. ඒත් එකම කමාන්ඩර් ලියුගේ කරට අත තියපු යෑන් ෂුන එක්කම එතනින් අතුරුදහන් වෙලා යනවා. මේක බලන් හිටපු අනිත් අය ගොඩක් කලබල වෙලා කියනවා කෝ යාළ කොහෙද ගියේ කියලා. ඒත් එක්කම මෙතනින් කමාන්ඩර් ලියු වගේම යෑන් ෂුන දෙන්නත් ආයෙ මතු වෙනවා. මේක දැකලා තව බය වුණ මේ කට්ටිය දුවලා ගිහින් අහනවා කමාන්ඩර් ඔයාලා කොහෙද ගියේ මොකද්ද සිද්ධ වුනේ කියලා. මේ වෙලාවේ හොදටම බය වෙලා ගල් ගහලා ඉන්න කමාන්ඩර් ලියු කියනවා එක පියවරයි. ඔහුගේ අතේ එක පාරකි මුළු සෝල් හෝල් ශාඛාවම විනාශ කළා. මේක අහලා මේ කට්ටිය තවත් පුදුම වෙනවා. වගේම බය වෙවලන්නත් ගන්නවා. මේ ජේෂ්ඨයා කොහෙන්ද ආවේ? මේ කවුද ඇත්තටම? මේ වෙලාවේ යෑන් මේ කට්ටියට කියනවා ගිහින් ප්‍රාදේශීය කළමනාකරු හම්බ වෙන්න. අද ඉඳන් ඔයාලා හැමෝම අභ්‍යන්තර සන්ධානයේ ටී මට්ටම දක්වා උසස් කරනවා. ගිහින් කියන්න ෂෝයන් ඔයාලව එව්වා කියලා. මේ වෙලාවේ එතන හිටපු කෙනෙක් කියනවා ෂෝයන් නියෝජ්‍ය සන්ධාන මාස්ටර් මේ ඔහු. මේක ඇහුණ හැමෝම යෑන්ගේ පැත්තට දුවන් එන්න ගන්නවා. ඒත් එක්කම හැමෝම යෑන්ගේ ළඟට ඇවිල්ලා යෑන්ට ආචාර කරනවා. මේ වෙලාවේ කමාන්ඩර් ලියු අහනවා ඒ ඇත්තටම ඔබද කියලා. මේ වෙලාවේ මේකට ඕ කියලා උත්තර දීපු යෑන් කියනවා මම ඩීමන් ෆ්ලේම් අවකාශයේ වසා දැම්මට පස්සේ මධ්‍යම තනිතලාවේ වුණ හැම දෙයක්ම මට කියන්න කියලා. කමාන්ඩර් ලියු යන්ට ආචාර කළා කියනවා ඩීමන් ෆ්ලේම් අවකාශයේ වසා දැම්මට පස්සේ මධ්‍යම තනිතලාවේ බලගතු කණ්ඩායම් ප්‍රතිසංවිධානය වුණා. ශ්‍රී ක්ලෑන් එක වගේම ලින් ක්ලෑන් එක හදිසියෙම අතුරුදන් වුණා. මෙහෙම කියලා සිදුවුණු හැම දෙයක්ම කමාන්ඩර් ලියු යෑන්ට කියන්න ගන්නවා. ඊට පස්සේ කමාන්ඩර් ලියු ඇතුළු කණ්ඩායම නැවත් සන්ධානයට යන්න පිටත් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇන්ව. මේ වෙලාවේ යන් ෂුනර්ට කියනවා ලින් වංශයත් අතුරුදහන් වෙලා. ඇත්තටම මේක පිටපස්සේ ඉන්නේ කවුද? මේ වෙලාවේ ෂුනර් කියනවා ශී වංශය වගේම ලින් වංශය අතුරුදහන් වෙලා. ඒ වගේම අනිත් වංශ තුනත් සන්ධානයක් පිහිටුවලා. මේ නිසා අනිවාර්යයෙන්ම ගූ වංශයටත් ලොකු බලපෑමක් ඇති වෙලා ඇති. ඒ කියන්නේ මම තත්ත්වය පරීක්ෂා කරන්න යන්න ඕනේ. මේ වෙලාවේ යන් කියනවා ඔව් ඔයා හරි. ගිහින් බලන්න ගූ වංශය මොන වගේ කරදරයකට මුහුණ දෙනවද දන්නේ නැහැ. මෙහෙම කියලා ෂුනර්ගේ අතින් අල්ලගත්ත යෑන් කියනවා යනකොට පරිස්සමෙන් යන්න. උවමනාවක් වුණොත් මට කතා කරන්න. මේ වෙලාවේ ඔයත් පරිස්සමෙන් කියලා ෂුනර් ගූ වංශයට යන්න පිටත් වෙනවා. නවල් එකේ තියෙන විදිහට මේ වෙලාවේ යෑන් ෂුනර් එක්ක ඒ දෙන්නගේ විවාහය ගැනත් කතා කරනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ ෆෝලන් ස්ටාර් පැවිලියන් එක මේ වෙලාවේ කට්ටිය වට වෙලා කතා කරන ගමන් ඉන්න විදිහ. මේ වෙලාවේ ෆෙන්සුන්ජන් කියනවා හුන්වංශය සෝල් හෝල් එකට උදව් කරන්න ගොඩක් ශක්තිමත් සටන්කරුවන් යොදවලා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. හුන්වංශයේ එල්ඩර් කෙනෙක් ඉන්නවා. ඔහුට කියන්නේ හුන්චෙන් මෝ කියලා. කටකතාවල තියෙන විදිහට හුන්චෙන් මෝ ෂුවාන්ට විරුද්ධව කරපු සටනට සහභාගී වෙලා තියෙනවා. ඔහු තරු 6 ඩූෂෙන් කෙනෙක්. මේ වෙලාවේ මේක අහපු හැමෝම ගොඩක් කලබල වෙනවා. මේ වෙලාවේ එල්ඩර් හුවෝ යුන් කියනවා පුරාණ වංශවල නීතියක් තියෙනවා තරු 4 සහ ඊට වැඩි ඩූෂෙන් වරුන් මේ ගැටුම් වලට මැදිහත් වෙන්න බෑ කියලා. ගූ වංශ සහ ත්‍රී වංශ සන්දාන මේක දිහා නිකම්ම බලන් ඉන්නවද? මේ වෙලාවේ පිල්ටව එකේ එල්ඩර් කියන්නේ දැන් හැම පුරාණ වංශයක්ම තර්ජනයට ලක් වෙලා ඉන්නේ. අතුරුදන් වීම Tamanටත් සිදුවේවි කියලා. ඒක නිසා බාහිර කටයුතු වලට ඔවුන් කිසිම වෙලාවක සම්බන්ධ වෙන්නේ නැහැ. මේ පාර හුන්චෙන් මෝ එවනවා බොහෝ විට අපේ සීමාවන් පරීක්ෂා කිරීමට.
එහෙම කරනවා වෙන්න පුළුවන්. මේ වෙලාවේ ෆෙන් සුන්ජ කියනවා එයාලා එහෙම කරනවා නම් අපේ ඇනිසිස්ටර්ලට එයාලව නවත්තන්න කියන්න වෙයි. ඒත් සෝල් ෂෝලාවේ හෝල් මාස්ටර් වගේම එල්ඩර් හුන්මෝ ඉන්නවා. අපේ ජේෂ්ඨ ෂෝචෙන්ට ඔවුන ටික වෙලාවක් රඳව ගන්න පුළුවන් වුණත් සන්දාන මූලස්ථානයට මොකද වෙන්නේ? මේ වෙලාවේ හුවෝයුන් කියනවා මිස් සියෑන්ට අපිට උදව් කරන්න පුළුවන් නම් අපිට තවත් අවස්ථාවක් තියෙනවා. ඒත් මේ වෙලාවේ ෂෝෂෙන් කියනවා සියාන් අපිට හොඳ අවස්ථාවක්. එහෙත් ත්‍රී දූපත්වල ගැටලු තවම සම්පූර්ණයෙන්ම විසඳලා නැහැ. ඒක නිසා ඇය නැගෙනහිර ඩ්‍රැගන් දූපත ආරක්ෂා කළ යුතුයි. ඒක නිසා මේ පාර අපිට සියාන්ගේ උදව්ව ගන්න වෙන්නේ නැහැ. මේ වෙලාවේ ෂෝචෙන් කියනවා මට හුන්මෝ ගැන බලාගන්න පුළුවන්. ඒත් සෝල් මාස්ටර් සම්බන්ධයෙන් මේත් එක්කම හැමෝම ගොඩක් කවුල් යනවා. ඒත් එක්කම එළියෙන් ආපු කටහඬක් කියනවා සෝල් මාස්ටර් මට බාර දෙන්න කියලා. මේක අහුන යාෝෂෙන් වගේම අරිත් හැමෝම ෂෝයන් කියලා එළියට යන පිටත් වෙනවා. මේ වෙලාවේ එලයන්ස් එකට ආපු යන්ව දැකලා සන්දානයේ සමාජිකයෝ හැමෝම නියෝජ්‍ය සන්දාන මාස්ටර් ආපහු ඇවිල්ලා කියලා හයියෙන් කෑ ගහන්න ගන්නවා. මේ වෙලාවේ මෙතනට ආපු යාෝෂෙන් වගේම අනිත් අයත් යන්ව ගොඩක් සතුටින් පිළිගන්නවා. ඒත් එක්කම එල්ඩහු ඕයුන් යාෝෂෙන්ට කියනවා මම ඔයාට කිව්වනේ මේ ළමයා අඩු වයසින් මැරෙන්න නෑ කියලා. බලන්න දැන් තමව විශ්වාස කරනවද? මේ වෙලාවේ මේකට කට්ටියම hina වෙනවා. ඒත් එක්කම යාෝචෙන් යන්ගෙන් අහනවා ඔයා පියුරිෆියන් ඩිමෝනික් ලෝටස් ෆ්ලේම් එක පිරිපහදු කළාද කියලා. මේකට යන් වාසනාව කියලා hina වෙලා උත්තර දෙනවා. මේ වෙලාවේ පිල් කුළුනේ එල්ඩර් කියනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයා ඇත්තටම සාර්ථක වෙයි කියලා. අපි එකතු වෙලා වැඩ කළොත් අපිට සෝල් හෝල් මාස්ටර්ව නවත්තන්න පුළුවන් වෙයි. මේ වෙලාවේ ෂෝචෙන් කියනවා ඔයාගේ වත්මන් ශක්තිය එක්ක ඔහුට සෝල් හෝල් මාස්ටර් එක්ක තනිවම සටන් කරන්න පුළුවන්. ඒක නිසා අපි තවදුරටත් අවසන් සටන ගැන කරදර වෙන්න ඕන නැහැ කියලා. මේ වෙලාවේ ෆෙරි වගේම ජියුලින් යන්ට කියනවා කයිලින් තවම ගැඹුරු කහවසන්තයේ පතුලේ ඉඳන් ආවේ නැහැ. මමයි ජියුලිනුයි නිතරම ගිහින් පරීක්ෂා කරලා බලනවා. සමහර විට ඇයගේ ශක්තිය ගොඩක් දුරට දියුණු වෙලා ඇති. අපිට ඇයගේ ප්‍රභාව දැනෙනවා. නමුත් අපිට කහවසන්තයේ පතුලට ඇතුළු වෙන්න බෑ. මේ කාලය පුරාම කයිලින් තනිවම හිටියා. මම සන්දානයේ වැඩි ඉවරුණ ගමන් 9 සෙරින් ඩීප් ග්‍රවුන්ඩ් පිඹුරු ගෝත්‍රයට පිටත් වෙන්න ඕන. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සටනට යන්න ලෑස්ති වෙලා ඉන්න ස්කයි මැන්ෂන් සන්දානයේ හමුදාව. මේ වෙලාවේ වේදිකාවේ හිටපු යාෝචෙන් කියනවා මේ කාලය පුරාවටම ස්කයි මැන්ෂන් සන්දානය සෝල් හෝල් වෙතින් පීඩනයට මුහුණ දීලා තියෙනවා. එහෙත් තවමත් සන්දානයේ පසුබැස නැහැ. තව ස්ථාවරය අල්ලගෙන සටන් කරලා තියෙනවා. පළමු සටනේ ඉඳන්ම සෑම දහඩිය බිඳුවක්ම සෑම ලේ බිඳුවක්ම හෙළුවේ අපේ හෙට දවස වෙනුවෙන්. ඒක නිසා තමයි අපි හැමදාමත් ෆෝලන් කඳුවැටියේ ඉහළින්ම හිටියේ. මේත් එක්කම යෑන් ඉස්සරහට එන ගමන් කියනවා සෝල් හෝල් එක මගේ පවුල විනාශ කළා. මගේ තාත්තට වද දුන්නා. ඒ වෛරය මගේ ලේවලයි අටකටු වලටයි කැටයම් කරලා තියෙන්නේ. මම ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. මට ඒක කවදාවත් අමතක වෙන්නේත් නැහැ. ඒත් මම දන්නවා සෝල් හෝල් එක ෂෝ පවුලට එල්ල කරපු පීඩනය ඒ කුඩා කොටසක් පමණක් බව. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ එක් පවුලක් එක වංශයක් නෙවේ. මුළු මධ්‍යම තනිතලාවම ඔවුන්ට දන ගසාගෙන සිටීමයි. අද මම ඔබෙන් ඉල්ලන්නේ පලිගන්න හදන මිනිහෙක් විදිහට නෙවෙයි. ඔබේ සහෝදරයා ලෙස සටන් කරන්න කියලයි. සහ සෝල් හෝල් එක මෙහෙන් එලවා දමන්න කියලා. මේත් එක්කම සන්දානයේ හැමෝම මධ්‍යම තනිතලාව ආරක්ෂා කරන්න ආත්මශාලාව එලවා දාන්න කියලා කෑ ගහන්න ගන්නවා. මේත් එක්කම මේ පණිවිඩය එලයන්ස් එකේ යටතේ ඉන්න සෙසු වංශ හැම එකකටම ලැබෙනවා. මේත් එක්කම අපිට පෙන්වන්නේ ස්කයි මැන්ෂන් එලයන්ස් එකට හිතවත් පාර්ශ්වය ගොඩක් ෆෝලන් මවුන්ටන් එක ගාවට එකතු වෙන්න ගන්නවා. ඒත් එක්කම මෙතනට බර්නින් ෆ්ලේම් වැලි එකේ තංචෙන් වගේම පිල්කුළුනේ එල්ඩර්ස්ලා වගේම ෆ්ලවර් සෙක්ට් එකේ එල්ඩර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා බලා ගන්න පුළුවන්. මේත් එක්කම මෙතන අවකාශය දෙකඩ කරගෙන සෝල් හෝල් මාස්ටර් හුන් මේෂන් හුන්මෝ වගේම හුන් ක්ලේන් එකේ බලගතු එල්ඩර් කෙනෙක් වන
හුන්චෙන්මෝ ඇවිල්ලා ඉන්නවා අපිට පෙන්නනවා. ඒත් එක්කම අර ආපු ෆ්ලවර් සෙක්ට් එකේ එල්ඩර් කියනවා ආත්ම ශාලාව ඩූෂන් සටන්කරුවන් 7 දෙනෙක් එවලා තියෙනවා කියලා. මේ වෙලාවේ මෙතනට ආපු සෝල් හෝල් මාස්ටර් කියනවා ස්කයි මැන්ෂන් එලයන්ස් එකේ හමුදා තවම ඇවිල්ලා නැත්තේ ඇයි? මේ වෙලාවේ හුන්මෝ hina වෙන ගමන් කියනවා ඔවුන් බය වෙලා වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම මෙතනින් මතුවෙනවත් එක්කම යෑන් කියනවා බයද? ස්කයි මැන්ෂන් සන්දානයේ කවදාවත් කාටවත් බය වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම මෙතනට ෂෝෂෙන් යාවෝෂෙන් වගේම අනිත් ඩූෂෙන් එල්ඩර්ස්ලා ෆෝලන් මවුන්ටන් අවකාශයෙන් මතුවෙනවා. මේත් එක්කම අර ෆ්ලවර් සෙක්ට් එකේ එල්ඩර් කියනවා ස්කයි මැන්ෂන් සන්දානය ඩූෂෙන් සටන්කරුවන් 10 දෙනෙක් යොදවලා කියලා. මේත් එක්කම යාළුවනේ අද කතාව ඉවර වෙනවා. ඇත්තටම ස්කයි මැන්ෂන් එලයන්ස් එකට මේ සටන දිනන්න පුළුවන් වෙයිද? අපි ඒක ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනි. තව යාළුවන්ට කරන්න පොඩි මතක් කිරීම් ටිකක් තියෙනවා. අපේ දොන්හුවා ෆන් ක්ලබ් channel එක කලින් දාපු Battle Through the Heavens කතා මාලාව අද ඉඳන් දිගටම මේ channel එකේ තමයි දාන්නේ. ඒක නිසා යාළුවා හැමෝම අපේ මේ channel එක subscribe කරලා තියාගන්න. හරි එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.